අරමුණ තමයි ශල්‍ය කර්ම කළ යුතු රෝගීන් විශාල පිරිසකට ශල්‍ය කර්ම වලින් තොරව සුවය ලබා දීම. ඊට අමතරව අපි රෝග රාශියක් සඳහා මේදී ප්‍රතිකාර කරනවා. විශේෂයෙන් අපි ගුදගත රෝග ගත්තොත් අර්ථස් රෝගය, ගන්ධර රෝගය, පාරිකාර්තික, ගුද බ්‍රාංශය වගේ රෝග රාශියකට ඒ වගේම අපි කියනවා ගුද විද්‍රති කියන්නේ ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන සර්ව සහිත ගෙඩි ඒ සියලුම ආකාරයේ රෝග සඳහා ශල්‍ය කර්ම වලින් තොරව ඊටම සාර්ථක ආයුර්වේද පරාශල්‍ය ප්‍රතිකාර ක්‍රමات භාවිතා කරමින් ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථානයක් තමයි මේක. ඊට අමතරව සුවනවන තුවාල අපි කියන ක්‍රොනික් වුන්ඩ්ස් කියන ඒ කොටසටත් අපි විශේෂ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ වගේම හෘද රෝග, දියවැඩියාව වගේ රෝග සඳහා ඒ වගේම ආන්ත්‍රගත රෝග අපි කියන අල්සරේටිව් කොලයිටිස්, ක්‍රෝන් ඩිසීස්, ગેස්ට්‍රයිටිස් ඒ වගේ ආන්ත්‍රික රෝග සඳහා රෝග රාශියකට අපි මෙහිදී ප්‍රතිකාර ලබා දීම සිදු කරනවා. මේ ප්‍රතිකාරවල තියෙන සුවිශේෂතාවය තමයි කිසිම අතුරු ආබාධයකින් තොරව තමයි මේ ප්‍රතිකාර සිදු කරන්නේ. ඒ වගේම මේ ප්‍රතිකාර ගැනීම නිසා කිසිම සංකූලතාවයකට රෝගීන් භාජනය වෙන්නේ නැහැ. ඒ වගේම රෝගීන්ගේ සාමාන්‍ය එදිනෙදා රූටින් ඉන්වෙස්ටිගේෂන් අපි ඒ විදිහටම කරගෙන යනවා. එතකොට රෝගීන්ට කිසිසේත්ම රෝගියාගේ සුවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්නේ නැහැ. ඒ ඕනෑම වෛද්‍ය පරීක්ෂණයකින් භාජනය වෙන ගමන් තමයි අපි වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වෙන ගමන් තමයි මේ ප්‍රතිකාර ක්‍රම අපි සිදු කරගෙන යන්නේ. විශේෂයෙන් අපි කියන ක්‍රෝන් ඩිසීස් එක කියන්නේ අන්තර්ගත රෝග සඳහා. ඒ වගේම මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ හරහා විශේෂයෙන් අපි විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. අපි ආයුර්වේදයේ මර්ම චිකිත්සාව කියලා ඒ කියන්නේ සුව කර නොහැකි සමහර රෝග සඳහා විශේෂ ස්ථාන ස්ටිමුලේට් කිරීම මගින් සම්භාහනය කිරීම මගින් කරන ප්‍රතිකාර ක්‍රමයක්. මේ ප්‍රතිකාර ක්‍රමයක් ඊටාත්ම වැදගත් ප්‍රතිකාර ක්‍රමයක්. මේ හරහා විශාල රෝගීන් ප්‍රමාණයක් සුව කිරීමේ හැකියාව තියෙනවා. මෙතනදී ප්‍රධාන වශයෙන් ඖෂධ චිකිත්සාවට වඩා විශේෂයෙන් අපි ස්ථාන ස්ටිමුලේට් කරලා තමයි මේ ප්‍රතිකාර ක්‍රමය සිදු කරන්න ලබන්නේ. ඊට අමතරව අපි කියනවා අග්නි කර්ම ප්‍රතිකාර ක්‍රමය. කියන්නේ පිලිස්සීම, චිකිත්සීය පිලිස්සීම කියන ඒක තමයි ඒකේ මූලික ආරම්භන වෙන්නේ. මේ වගේ ගල් තැලුම් මේ වගේම නියාය වගේ විශාල රෝග රාශියකට පහසුවෙන් ඖෂධ ප්‍රතිකාරයකින් තොරව මේ පිලිස්සීම කියන්නේ අපි කියනවා අග්නි කර්ම ප්‍රතිකාර ක්‍රමයෙන් සාර්ථකව සුවය ගෙන දීමේ හැකියාව තියෙනවා. එතකොට මේ වගේ විශේෂයෙන් මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව අපි රෝග ගත්තොත් ප්‍රධානම රෝගයක් තමයි BPH ඒ කියන්නේ අස්ටිලා රෝගය කියලා අපි ආයුර්වේදයේ සඳහන් කරන වයස්ගත වීමේදී පිටින් පාර්ශ්වයට දක්නට ලැබෙන බහුලව දක්නට ලැබෙන රෝග අවස්ථාවක්. මේදී මුත්‍රා කිරීමේ අපහසුතාව මතුවෙන. ඒ වගේම මුත්‍රා කඩින් කඩ යාම, මුත්‍රා කිරීමේදී තැටමීම, මුත්‍රා දැවිල්ල මේ වගේ රෝග ලක්ෂණ ගණනාවක් සහිත රෝගීන් විශාල ප්‍රමාණයක් අප සමාජයේ ඉන්නවා. එතකොට මේ සඳහා ඇත්තටම බටහිර පැත්තෙන් ගත්තොත් ශල්‍ය කර්ම තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. නමුත් අපි මේ ප්‍රතිකාර ක්‍රම හරහා විශේෂයෙන් වස්ති කර්ම ඒ වගේම ඖෂධ ප්‍රතිකාර හරහා මේ රෝගයත් ශල්‍ය කර්මයකට නොගොස් පහසුවෙන් සුව කර ගැනීමේ අවස්ථාව මේ ස්ථානයේදී අපි සලසලා දීලා තියෙනවා. ඒ වගේම අපිට විශාල වශයෙන්ම රෝගීන්ගේ උනන්දුවක් තියෙන ඇත්තටම මේ අපි කොහොමද ශල්‍ය කර්මයකින් නොගොස් මේ රෝගය සඳහා ඕනෑම රෝගය සඳහා ප්‍රතිකාර කරන්න කියන එක. එහිදී අපි විශේෂ ප්‍රතිකාර ක්‍රම ආයුර්වේද පරාශල්‍ය ප්‍රතිකාර ක්‍රම හරහා තමයි ශල්‍ය කර්මයකින් තොරව මේ සුවය අපි ලබා දීමට කටයුතු කරන්නේ. ඒක නිසා මෙම ශල්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය සියලු පහසුකම් සහිතව අපි ආරම්භ කරලා තියෙන්නේ මේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා. ඒ නිසා මම ආරාධනා කරනවා මේ ස්ථානයට පැමිණ මේ සේවාවන් ලබා ගන්නා ලෙස.